සුබ දවසක් හැමෝටම වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා දවස් කීපයක් ඇතුළත ඔයාලගේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදේ හරිම ඉක්මනින් ඉවත් කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. ගොඩක් අයගේ බඩ ඉදිරියට නෙරා ඇවිල්ලා තියෙන්නේ අපේ ශරීරයේ අනවශ්‍ය මේදේ වැඩිපුර තැන්පත් වෙලා තිබුණාම ලොකු පොඩි කියලා නෑ මේ ගොඩක් අයට කොලෙස්ටරෝල් කියන රෝගය ඉක්මනින්ම හැදෙන්න ඉඩ තියෙනවා. මොකද අපි වැඩිපුර තෙල් කෑම ආහාරයට ගන්න නිසා. සමහර අය මට කමෙන්ට් කරනවා කෙට්ටුවෙන ඒවා දැම්මහම බඩ විතරක් අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියලා. ඉතින් ඒ අයත් මේක try කරලා බලන්න බඩ අඩු කරගන්න පුළුවන්. මුලින්ම අපිට මේක හදාගන්න කරපිංච අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් කරපිංච ඉත්තක විතර ප්‍රමාණයක් මේ වගේ හොඳට සෝදලා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉති ටික අයින් කරලා කොළ ටික විතරක්. කරපිංච වලට ලොකු හැකියාවක් තියෙනවා අපේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදේ ඉක්මනින් ඉවත් කරන්න. ඒ කියන්නේ කරපිංච වැඩිපුර ආහාරයට ගන්නවා නම් අපිට කොලෙස්ටරෝල් කියන රෝගය ඉක්මනින්ම සුව කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරපිංච ටික අරගත්තට පස්සේ අපිට තව අවශ්‍ය වෙනවා ලුණු, අමු මිරිස්, ඒ වගේම පොල් ටිකක්. මේකට සුදු ලුණුත් එකතු කරගන්න ඕන ගොඩක් හොඳයි. ඊළඟට ඔයාලා බ්ලෙන්ඩර් කප් එකට හරි නැත්නම් ඔයාලා වංගෙඩිය හදා ගන්නවා නම් හරි ගලේ ඇඹරලා හදා ගන්නවා නම් හරි මේක මුලින්ම එකතු කරගන්න. කරපිංච ඊළඟට එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා ගලේ ඇඹරලා ගන්නවා නම් හොඳට මේ ටික කුඩු වෙන්නම ගලේ ඇඹරලා අරගන්න. සාමාන්‍යයෙන් සම්බෝලයක් හදා ගන්නවා වගේ හොඳට ඇඹර ගන්න. ඊට පස්සේ අපි මේකට දෙහි එකතු කරගමු. මට ඔයාලට පෙන්වන්න බැරි වුණා මම මේකට ලුණු එකතු කරගත්තා. ඉතින් ඔයාලා රස අනුව ලුණුත් එකතු කරගන්න. ඊට පස්සේ දෙහි එකතු කරගන්න. දෙහි ටික එකතු කරගත්තට පස්සේ හොඳට මේක කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ ඔයාලා මේක ගුලි වලට හදාගන්න. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගුලිය සාමාන්‍යයෙන් කට්ලට් එකක් වගේ තරමට ගුලියක් හදාගන්න. මේ හදාගන්න එකක් අනිවාර්යයෙන්ම ඔයාලා දවසකට කෑම වේලකට එකතු කරගන්න. එතකොට ඔයාලගේ අර ශරීරයේ තැන්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදේ ඉවත් කරගන්න පුළුවන්. මේවා ඔයාලා කෑමට එකතු කරගෙන කන ආහාර වේලකට පස්සේ අනිවාර්යයෙන්ම හොඳ රස්නේ වතුර වීදුරුවක් බොන්න අමතක කරන්න එපා. මේ කරපිංච කෑවහම ඔයාලගේ කොලෙස්ටරෝල් විතරක් නෙමෙයි තව ලෙඩ රෝග රසක් සුව කරගන්න පුළුවන්. ශරීරයේ මොන හරි විෂයක් ඇතුල් වෙලා තියෙනවා නම් ඒවා පිට කරගන්න පුළුවන්. තව ඇස් පෙනීම වර්ධනය කරගන්න පුළුවන්. හිස කෙස් වල ගැටලු, සමය රෝග, මේ වගේ ගොඩාක් දේවල් වලට මේ කරපිංච ගොඩාක්ම හොඳයි. පොඩි ළමයින්ට එහෙම ගොඩක් දෙනවා නම් මේ කරපිංච නිතරම ආහාර වලට එකතු කරලා ගොඩාක්ම හොඳයි. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. සුබ දවසක්.